Hi, welcome back to my YouTube. ඉතින් ගොඩ කාලයකට පස්සේ එකකින් ඔයාලව බලන්න ආවා. ඉතින් අද vlog එකක් ඒ වගේම study tips වගේකුත් මම මේකටම add කරා. එහෙනම් අපි බලමු. ඉතින් හැමදාම වගේ සුපුරුදු පරිදි මගේ ස්ටඩි ටේබල් එකගෙන මගේ වැඩ ටික මම ගත්තා. මම කිව්වා අද මම ඔයාලත් එක්ක ටිප්ස් වගේක් ෂෙයා කරා. ඉතින් මගේ කමෙන්ට් එකක් දාලා හල් තියුණා ගණන් ලකුණු ගන්න කොහොමද මම ඔයාලට කියන්නම් කොහොමද සාමාන්‍ය ගණන් තියරි කොටස් ටික මතක තියාගන්නද කියලා. ඉතින් ඔය ගණන සූත්‍ර සමී ඒ වගේ ඊට සංකල්ප මූලික ඊට පුළුවන් ඉස්සස්සන්ට ලියලා ඔය නැතන බිත්තියේ පින් එහෙමත් නැත්නම් පුළුවන් ඒ විෂය ටික වෙනම පොත ඒකේ ලස්සනට ඒ පොත ඔයා කැමති විදිහට පාවිච්චි කරලා හයිලයිට් ස්ටිකර්ස් එහෙම ලස්සනට තියාගන්නත් පුළුවන්. ඉතින් ඔය තමයි ගණන් වල මතක තියාගන්න මට නම දෙක. ඉතින් වැඩියෙන්ම ගණන් පාඩම් කරලා ගොඩ දාගන්න එකක් නෙමෙයි ටිස් කරන්න ඕනි. ඉතින් කොහොමද කියලාත් මම ඔයාලට බ්ලොග් එකකින් අරගෙන ඉතින් යාළුවනේ දැන් මගේ ටී ඉතින් guys අද vlog එක නම් ගොඩක් දිග vlog එකක් නෙමෙයි. ආයෙමත් මං ස්ටඩි වැඩ කරන්න පටන් ගත්තා. මම මේ කරන්නේ මට ඉස්කෝලේ යන්න බැරි වෙච්ච එකක නෝට් එකක් ලියන එක තමයි. දවස් දෙකක්ම ස්කූල් යන්න බැරි වෙච්ච නිසා මට වැඩ ටිකක් වැඩිපුර ලියා ගන්න තියෙනවා. අද මට ක්ලාස් එකකුත් තියෙනවා. මම දැන් ඒකට යන්න තමයි මේ රෙඩි වෙන්නේ. මට ක්ලාස් එක තිබුණේ එකට 12 මාර විතර වෙද්දි මම ලෑස්ති වුණා. ක්ලාස් ගිහින් ඇවිල්ලා ඔන්න මම දැන් පේපර් එකක් කරන්න තමයි හදන්නේ. මේක ඉස්කෝලේ වැඩකට තමයි මම මේ කරන්නේ. ඇත්තටම ළමයි මේක එක දවසක් ගත්තු වීඩියෝ ක්ලිප්ස් වලින් එකතු වෙච්ච එකක් නෙමෙයි. දවස් දෙකක විතර ඒවා මේකේ තියෙනවා. මම එක දවසක් vlog එකකට වීඩියෝස් ගන්න ගිහලා හදිස්සිය ගමනක් යන වෙලාව ඒක අතරමඟ නැවතුණා. ඉතින් කලින් ගත්තු වීඩියෝස් ටිකකුත් තිබිලා මම ඒ ටික අත ඇඩ් කරලා ඉක්මනට ඔයාලට vlog එක ගේන්න ඕන නිසා ඒක හදාගත්තා. ඉතින් මේ බිස්කට් එක දැන් මම try කරන්න තමයි හදන්නේ. ඒක කුකීස් කියලා ගහලා තියුන නිසා තමයි ගත්තේ. මම කලින් කාලා තියුන්නේ නැහැ. හැබැයි ඒක අවුලක් නැහැ. ඒක රසට තියුණා. දැන් මම ඉංග්‍රීසි ක්ලාස් එකේ නෝට් එකක් තමයි ලියන්නේ. යාළුවනේ මං හිතුවා ඔයාලා දාන කමෙන්ට්ස් වලින් දෙක තුනක් මම දාන බ්ලොග් වල කියවන්න. ඉතින් මේ vlog එකට ඔයාලා දාන කමෙන්ට්ස් වලින් දෙක තුනක් මම ඊළඟ vlog එකේ කියවනවා. කමෙන්ට්ස් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න මම මගේ ඉංග්‍රීසි ක්ලාස් එකේ නෝට් එකත් ලියාගත්තා. දැන් මම මේ කරේ ඉස්කෝලේ සිංහල වල දීපු අවබෝධය කොටසක්. මං හවස් වෙනකන් විතරයි ඉතින් වීඩියෝස් ගත්තේ. රෑ නම් ගත්තේ නැහැ. ඉතින් අද දවස් ගෙවිලා ඉවරුනේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ vlog එක ගැන ඔයාලට තියෙන අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ස්ටඩි ටිප්ස් කියනවා ඊළඟ vlog එකකින්. මාව subscribe කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. bye bye.